ඉතින් යාළුවනේ මං කාලයක් තිස්සේ අතහැරලා දාපු සිලින්ඩර් පොන්ඩ් එකක් තියෙනවා. මම මේක අස් කරන්න යන්නේ. දැලක් දාලා තියෙන්නේ. මේකේ ඉන්නේ මගුරු ටිකක්. උන් පනින්න හින්දා තමයි දැලක් දාලා තියෙන්නේ. ඉතින් වතුර ගොඩක් ජරාව මාස ගාණක් අතහැරලා දාලා තිබ්බ පොන්ඩ් එකක් මේක. දැන් ගොඩක් අස් කරා. ඔය අඩියටම අස් කරලා තියෙන්නේ. මේ මානෙල් පැලේ ලස්සන මල් පිපෙනවා. ඉතින් ඔය මල් පොහොට්ටුකුත් තියෙනවා. මේක දැන් අයින් කරන්න ඕනේ. පරිස්සමෙන් අයින් කරන්න ඕනේ. යට හුංගෝ ටිකක් ඉන්නවා. ඉතින් මම මේකට මාළු ගෙනත් දාලා ගොඩක් කල් මේක මම අතහැරලා දාලා තිබ්බේ මේ අස් කරගන්න බැරුව. ඔන්න මේ ඉහිනකොට මාබල් කැට්ෆිෂ් කෙනෙක් වෙලා ඉන්නවා. එයාව දැන් කොහොම හරි අරගන්න ඕනේ බාල්දියට. පට්ට අමාරුවෙන් දාගත්තේ අර උගේ කටු වෙනනවනේ. කොහොම හරි අයින් කරගන්න ඕනේ. ඊට පස්සේ කොහොම හරි දැන් මේ මෙයා චූටි පැටව ගෙනත් දැම්මේ මං හිතන්නේ දැන් සෑහෙන ලොකු වෙලා. කොහොම හරි අල්ලගත්තා. මං බාල්දියක් ගේන්න බැරුණානේ දැන්ට මේකට දාගන්නවා. පස්සේ කොහොම හරි අයින් කරන්න ඕනේ. තව ටික වතුර ටික අඩු කරගත්තා නම් හොඳයි කියලා හිතුණා. ඒකින්ද අයින් කරා වතුර නම් ගොඩම ජරා වෙලා. ඔන්න මම අත්මේසයක් දාගත්තා. මොකද හුංගෝ ඉන්නවා කටු වෙනනොක් කියලා බයයි. ඔන්න පේනවා ඇති මාළු ඉන්නවා. ඔයාලට පේනවා ඇති මේ මගුරෙක් ඉඳපු කෙනෙක් මැරලා තියෙනවා. පේනවනේ මගුරයි ওই කටුව තමයි ඔය තියෙන්නේ මගුරෙක්. මැරලා කොහොම හරි මගුරා මැරලා. අන්දේ ඉතින් මම අල්ලන්න හදන්නේ පට්ට අමාරුයි අල්ලන්න. වතුර ගොඩක් අඩු කරලා තියෙන්නේ. පේනවා ඇති හුංගෝ ඉන්නවා. කොහොම හරි අල්ලගන්න ඕනේ. මාබල් කැට්ෆිෂ් කෙනෙක් අල්ලගත්තා. චූටි මාබල් කැට්ෆිෂ් දෙන්නෙක් ගෙනත් දැම්මේ දැන් උන් ලොකු වෙලා. මෙන්න මේ මෙයා මඩ කණේක්. මඩ කණේ නෙමෙයි පරණල් කණේ. ඊට පස්සේ ඔන්න හොඳ මගුරෙක් ඉන්නවා. මගුරු දෙන්නෙක් හිටියා. එක්කෙනෙක් ලෙඩ වෙලා මැරලා තියෙනවා. මොකක් හරි හේතුවකට මැරලා තියෙනවා. මේ ඉන්නේ මගුරා. ඔන්න මම දැන් එයාව දානවා. ඊට පස්සේ මේ චූටි මාබල් කැට්ෆිෂ් කෙනෙක් ඔය ඉන්නේ. පට්ට අමාරුයි ඒගොල්ලෝ අල්ලන්න. ඔය ඉන්නේ. එයාවත් දාගත්තා. දැන් මාබල් කැට්ෆිෂ් දෙන්නයි මගුරෙක් දාගත්තා. දැන් ඉන්නේ හුංගු දෙන්න අල්ලන්න. හුංගු දෙන්න අල්ලන්න පට්ට අමාරුයි. මම ඒකයි මේ මේස් දෙකකුත් දාගත්තේ. මේ උගේ කට්ට යනකොට එහෙම ගොඩක් අමාරු වෙනවා. ගොඩ විස ගතියක් තියෙනවා. විස කට්ටක් තියෙනවා කියලා කියනවනේ හුංගන්ගේ. මං කොහොම හරි අල්ලන ගමන් ඉන්නේ. මේ පට්ටම ජරාව වතුර මොකද මේ කාලෙක අස් කරලත් නැහැ. මේක දාපු කෑම ගොඩක් කාල් මැස් ඔලුයි. සාලියෝ තමයි දැම්මේ. සාලිය තමයි ගොඩක්ම දැම්මේ. ඒකින්ද මේ අඩි ඉතුරු වෙලා වෙන්නේ නැති කළු පාට වෙලා. ඔයාලට පේනවා ඇති එක හුංගෙක් නැතුව හිටියේ. ඌ අර ඉහිනකොට බාල්දියට ඇවිල්ලා බිමට වැල්ලා තියෙනවා. ඔන්න ඇවිල්ලා ඒ හුංගක් ගත්තා. බලන්න හුංග කියන මොන තරම් ශක්තිමත් මාළුවෙක්ද කියලා පේනවා ඇති. ඌ වතුර නැතත් පස් කඩාගෙන හරි යනවා. ඉතින් මම මේ මාළු ටික අල්ලගෙන උඩහට ගෙනාවා. මම දැන් වතුර සුද්ධ කරලා උන්ව පැහැදිලිව පෙන්වන්න හදන්නේ ඕගොල්ලන්ට. අnder වතුර ටිකක් පුරවගත්ත අලුත් වතුර ටිකක්. අර වතුර ජරායි කොහමද මම මේ ඒක තමයි මේ පොත් එකක් කරේ උන්ට ජරා වතුර ගොඩක් ජරා වෙලා හින්දා. ඉතින් යාළුවනේ මම දැන් මාළු ටික පෙන්වන්න යන්නේ. වතුර පොඩ්ඩක් වැඩි වගේ වතුර අඩු කරා නම් හරි කියලා හිතනවා. ඉතින් මම දැන් වතුර අඩු කරන ගමන් ඉන්නේ. ඉන්න වතුර ටිකක් අඩු කරාම හරි අල්ලන්න බෑ මේ හුංගෝ මගුරු වගේ උන් අල්ලන්න පට්ට අමාරුයි.